හෙලෝ සුබ දවසක් හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම අද පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා අපේ වාහනේ මගේ කියන්නේ අපේ වාහන එක CR27 ටවුන් ඒස් එකක් පරණ මොඩල් එක ලොටෝ එකට කලින් ආපු එක. ඒකේ මේ පොඩ්ඩක් සවුන්ඩ් සිස්ටම් එක මට පොඩ්ඩක් අවුල් ගතියක් තියෙනවා. ඒකට මම මේ පොඩි අපේ ගෙදර තිබ්බ හෝම් තියටර් එකක් ඒකේ සබ් එක අරගෙන සබ් වූෆර් එක ස්පීකර් එක නම් ගල් 6 ඒකට පොඩි සබ් වූෆර් සර්කිට් එකක් ඇම්ප් එකක් ගහලා පොඩ්ඩක් සවුන්ඩ් වෙනස් කරන්න කියලා හිතුණා. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි, මේක තමයි මං ගත්ත සබ් වූෆර් ඇම්ප් එක. ඒකේ ඔන්නෝක ඔහොම තියෙනවා. මේකට ඉස්සල්ලාම සප්ලයි එක බලවුත් එහෙම මේකේ මේ 12 වෝල්ට් කියන එක දෙන්න ඕනේ ඩිරෙක්ට් බැටරියෙන්. එතකොට මේ රිමෝට් කියන්නේ මේක ස්විච් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒක මේ සාමාන්‍යයෙන් අපි දැනට වාහනේ තියෙන සෙට් එකෙන් එන සිග්නල් එකක් අපිට මේකට දෙන්න පුළුවන්. එතකොට මේ නැත්තම් අපි දැන් ඔයාලගේ වාහනේ සෙට් එක ඔන් වෙන්නේ යතුරු කටෙන් ඔන් එක නැතුව අර ACC කියලා තියෙන්නේ. ඒ පොසිෂන් එකට දාපුවාම නම් ඒකෙන් එන වයර් එක අරගෙන මෙතෙන්ට සප්ලයි දෙන්නත් පුළුවන්. නැත්තම් වාහනේ සෙටප් එක ඔන් වෙන එකෙන් අරගෙන මෙතෙන්ටත් සප්ලයි එක දෙන්න පුළුවන්. එතකොට ග්‍රවුන්ඩ් එක නම් දන්නවා මේ එක බැටරි එකේ රින නැත්තම් බොඩි එර්ත් එක ඩිරෙක්ට් දෙන්න තියෙන්නේ. මේක එතකොට ලයින් ඉන් එක තියෙනවා. ඒකේ ලෙෆ්ට් රයිට් එක තියෙන්නේ. රයිට් එක රතු, ලෙෆ්ට් එක සුදු. ඊට පස්සේ මේකේ තියෙනවා ලෙවල් කියන්නේ මේක අර දන්නවා මේක ලෝ ෆ්‍රීකවෙන්සි එකට දානවනම් LPF එකට දාන්න ඕනේ. එතකොට සබ් එක විතරයි වැඩ. මේ කියන්නේ අර හුඩ් එක වදින එක විතරයි. ෆුල් එක දැම්මහම සාමාන්‍යයෙන් ඇම්ප් එක වගේම වැඩ කරනවා. එතකොට මේ වොලියුම් කන්ට්‍රෝල් එක තියෙන්නේ. ලෙවල් කියන්නේ මේ ෆුල් එකේ එක. මේ පැත්ත තියෙන්නේ LPF එක ලෝ ෆ්‍රීකවෙන්සි එකේ වොලියම් කන්ට්‍රෝල එක. එතකොට මේ LPF එක වොලියම් කන්ට්‍රෝල එක වැඩ කරන්නේ LPF එකට දාපුහම විතරයි. ෆුල් එකට දාම්ම කියලා ඒක වැඩ කරන්නේ නෑ. ෆුල් එක කන්ට්‍රෝල් වෙන්නේ මේකින්, මේ වොලියම් කන්ට්‍රෝල් එක. එතකොට ඒටිකත් හරි. මම වැඩි විස්තරයක් කරන්න මේක මේ මම දැන් හදන්න ප්‍රොජෙක්් එක මම කරන විදිහට කරන්නේ. ඒක මේක තමයි ස්පීක අවුට්පුට් එක. එතකොට මේක තමයි මේ ස්පීක එකට දෙන්න තියෙන. එතකොට මගේ සබ් එකේ ස්පීක එක ගත්තොත් මේක තම සැම්සුන් ලගේ ස්පීක එක 3 එන්නේ. මේක හෝම් තියටර්ස් වල මේක එන්නේ ගොඩක් දුරට. අපේ එකේ මේ හෝම් තියටර් එක තිබ්බ හෝම් තියටර් එක වොට් 1000 කිලෝවොට් එකේ සවුන්ඩ් සිස්ටම් එකක් තිබ්බේ. RMS එක, RMS පවර් එක. එතකොට මම මේකට තමයි මේ සබ් එක දෙන්නේ. මම අර වැඩි ස්පීක එකක් ගන්න නැහැ. මේ මම වැඩිය කැමති නෑ මේ ඕනෑමට වඩා මේ සබ් එක තියෙනවට, බේස් එක තියෙනවට. එතකොට මේ මම ගත්තෙත් වොට් 100 සබ් වූෆර් සර්කිට් එක. මේක තමයි මගේ බෆල් එක.
මේක මම කලින් වෑන් එක දාලා තිබේ මම හදාගෙන ක්‍රොස්සෝව එකක් හරහා තමයි මම මේකට සබ් එක දීලා තිබ්බේ. ඒක මේ වෑන් එක ඇතුළට සාමාන්‍යයෙන් ඇති මේ සබ් එක සාමාන්‍යයෙන් තියෙනවා. ඒකත් එක්ක මේ ඊට පස්සේ මම ඒක පොඩි පොඩි අඩුපාඩුත් තියෙනවා මේ ඒකත් එක්ක හම්මුකුත් එහෙම නං ආවේ නැහැ. මේ මට පොඩි වෙනසක් කරන්නයි කියලා තමයි හිතුනේ. මේ දැන් ඔය පොඩ්ඩක් මේ දැනෙන්න වගේ තිබ්බනම් හොඳයි කියලා හිතුන හින්දා තමයි මම මේ වෙනස කරන්න යන්නේ. එතකොට මම හරි. එතකොට මම දැන් මේ ඇම්ප් එක ගානට කපා ගත්තා. මේ ග්‍රයින්ඩර් එකෙන් ෂේප් එකේ කපාගෙන ඔක්කොම කරලා තියෙනවා. මාක් කරගෙන කපා ගත්තේ. තව පොඩි දෙයක් හම්බුණා මට මේ පොඩි ඒක නම් පොඩි වාසියක්. මේකේ බොක්ස් එකේ ගහලා තිබ්බේ ඕම්ස් 3 කියලා. හැබැයි ස්පීකර් එක ඕම්ස් 4 එකක් තියෙනවා. මේ අවුලක් නෑ වැඩේට තව ටිකක් වාසියක් වෙන වැඩක් ඒකත්. අපි බලමු කොහොමද ෆයිනලි සබ් එක එන්නේ කියලා. දැන් නම් ඇම්ප් එක මං හයි කරගත්තා එහා පැත්තෙන්. එතකොට ඔහොම තමයි හයි කරගත්තට පස්සේ තියෙන්නේ සෙට් උනේ. මේක නම් මේ මම ඔය චෙක් කරගන්න මේ ලූප් එකක් දාගත්තේ. ඒක ගලවලා වෑන් එක වාහනේට හයි කරගන්න ඕන. එතකොට දැන් ඔහොම තමයි තියෙන්නේ. මට අර ඔය මේ ගලවන නම් බලන් කෑලි ගලවන ඒවා හයි කරන විදිහ නම් වීඩියෝ කෑල්ලක් ගන්න බැරි වුණා මේ මම ෆෝන් එකකින් වීඩියෝ කරන නිසා. අපි බලමු කොහොමද දැන් ගොඩක් දුරට වැඩි ඉවර වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ලොකුම වැඩේ තියෙන්නේ මේ වෑන් එකේ බැටරියෙන් වයර් එකක් ගන්න ඕනි. කතන්දර ගොඩයි හරියට වයරින් එක ගහගන්න වෙයි වාහනේ. දැන් තියෙන්නේ ස්පීකර් එක මේකට හයි කරලා අපේ වැඩේ ඉවර කරගන්න. හරි අපි බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. අපි මම දැන් මේ විදිහට ග්‍රවුන්ඩ් එක මේ ගිරින එකටත් ප්ලස් එක මේකටත් දුන්නේ. එතකොට මේක තියෙන්නේ මේක දැන් අප විදිහට තියෙන්නේ ප්ලස් එක මේ රතු පාට ලොකු වයර් එක, මයිනස් එක කළු පාට වයර් එක. ඊට පස්සේ ස්පීකර් එකට සප්ලයි දීලා තියලා තියෙන්නේ. දැන් ඊට පස්සේ තියෙන්නේ මේකේ ස්පීකර් එක හයි කරලා වටේ කවරේ හයි කර වැඩේ යන අතරතුර වීඩියෝ එක ගන්න. වෑන් එකට දැන් ඔක්කොම ටික ගෙනල්ලා තියෙන්නේ. ඔක්කොම ටික තියෙනවා අවුලක් නෑ. සාමාන්‍යයෙන් ටිකක් හිතුවටත් වඩා ටිකක් ලොකු වැඩක්. මේක නම් මේ ඔය දැන් සෑහෙන්නම කාලයකට කලින් මම නිකන් ඔය ඉන්න ගමන් ආසාවට හදපු බෆල් එක. මේක මේ මීයෝ කාලා මේ ඇතුළ මේක හරියන්නේ ගොඩ ගන්න බැලුව ගොඩ ගන්න බෑ. ඕක හොම්ම තිබ්බා. ඊට පස්සේ ඒකට අලුත් එකක් දාන්න තියෙන්නේ. මේක වැඩ. මේකටත් ක්‍රොස්ஓවර් එකක් දාලා තියෙන්නේ. ඒක තාම නෑ මේක කළා ඉවර. ඒකත් වැඩ කරනවා. හැබැයි මේ ලොකු ස්පීකරේ පයනියර් එක වැඩ කරන්නේ නැහැ. මම හදාගත්ත සබ් එක තමයි මේ තියෙන්නේ. දැන් අලුතෙන්ම මේ සෙට් එකත් ඔක්කොම ටික ගලවගෙන වයරින් එක ගහන්න යන්නේ. අපි බලමු කොහොමද අන්තිමට වැඩ ඉවර වෙද්දී තියෙන්නේ කියලා. මම දැනට ප්ලස් වයර් එක ඇදගෙන තියෙන්නේ. දැනට ෂේප් එකේ මම මේ වයර් එක තමයි ගන්නෙ. මේ වයර් එක මම ගන්නෙ ප්ලස් එකට ඩිරෙක්ට්ම ප්ලස් එකට මේක අරගෙන මේකට තව ලග් එකක් ගන්න ඕනේ. ලග් එකක් ගහලා
මෙහෙම වැඩේ කොලිටියට කරන්න තමයි අදහස තියෙන්නේ. ඕක කෙලින්ම යනවා. හැබැයි මේකට තව එන්න ඕන ෆියස් එකක්. මෙන්න මෙහෙම ෆියස් එකක් තමයි මම යස් කරන්නේ. මේක දැනට තියෙන්නේ තිහේ ෆියස් එකක්. මම 10 ෆියස් එකක් ගත්තා. එක දැන් වෙලාවෙ හැටියට හොයාගන්න අමාරුයි. හැබැයි මම පිසමානයි වී දාපුහාම මේක පොට් සියන මේකට සාමාන්‍යයෙන් හරියන්නෙම 8. හැබැයි මම දාන්නේ 10. ඒ වුණාට මම මේ දැනට 10 දානවා. පස්සේ මම 8ට මාරු කරගන්න. එතකොට අපි බලමු ෆයිනලි කොහොමද මේ වුණේ මේ සබ් එක කොහොමද වැඩේ කරගන්න කියලා. වැඩේ ඥාව්වෙත් දන්නේ නැහැ. හරි කෙසේ වෙතත් අපි කොහොම හරි බලමු try එක දීලා කොහොමද වැඩේ යන්නේ කියලා. මට ඔය වයර් ටික නම් මේ පොඩ්ඩක් ඇදගන්න වෙලා යනවා. මේ ටික දැන් මම පිටිපස්සට යන ස්පීකර්ස් ටිකට තමයි මේ ටික තියෙන්නේ. එතකොට පිටිපස්සට ඒ කියන්නේ පැසෙන්ජර්ස් වලට එන ස්පීකර්ස් ටික එකත් එක්කම තව එන්න ඕනේ අපිට රිමෝට් වයර් එක එන්න ඕනේ. රිමෝට් වයර් එකත් එක්ක අපිට තව RC වයර් එක එන්න ඕනේ left right දෙක. ඊට පස්සේ ඔය ටික තමයි අපිට එන්න තියෙන්නේ. මම ඒ ඔක්කොම එක වයර් හානස් එකට වගේ ගන්න එකට ඔක්කොම එකට තියාගෙන තාම වැඩේ යනවා. සබ් එක හදාගෙන අපි ගෙනවා. ඒක ගෙනල්ලන්න තියෙන්නේ. හරි අවුලක් නැහැ. එහෙනම් මම දැන් වයරින් එක දැන් සෑහෙන දුරට ඉවර කරගෙන තියෙන්නේ. මේක තමා මයිනස් එක මං ගත්තේ සීට් එක ළඟ තියෙන බොඩි එකෙන් තමයි අරන් තියෙන්නේ. එතකොට මේක ප්ලස් එක මේ ප්ලස් එක තාම සප්ලයි දීලා නැහැ. එතකොට මේ RC එක RC සිගනල් එක ලයිනින් ලෙෆ්ට් රයිට් එක. එතකොට ඒකෙන් තව මේක මේ වයර් එක මම ගෙනවා සිගනල් එක. ඒ කියන්නේ අර ඇන්ටනාවේ අර සෙටප් එකෙන් අවුට්පුට් එකක් සිගනල් එකක් දෙන්න. නැත්තම් අර ACC වයර් එකෙන් එන එක මගේ සෙටප් එකේ තිබ්බා ඇන්ටනා කියලා වයර් එකක් FM රේඩියෝ එක ඇන්ටනාවට අමතරව මම ඒක නිසා අර නිල් පාට වයර් එකෙන් මේකේ සිගනල් එක ගත්ත රිමෝට් කන්ට්‍රෝල් එකට. එතකොට මේක මම ගත්තේ මේකාවේ පිටිපස්සට ස්පීකර්ස් දෙකකට. දැන් ඉස්සරහනම් තියෙනවා පිස්සිගේ පලාමල්ල වගේ ඉස්සරහ වැඩ ටික වයරින්න එක ඉවරයි. එතන තියෙන්නේ දැන් මෙන්න මේ හරිය මම ටේප් කරගත්තේ නෑ. මොකද මෙතන මේ ඔය මං අර කිව්ව සිගනල් එක දෙන්න වයර් එක. මොකද මේ දැන් හදිසියේවත් මොකක් හරි කේසයක් වෙලා මොකක් හරි වුණොත් එහෙම මට ආපහු ටේප් ගලවගල මං අනික ටේපුත් නෙමේ දැම්මේ හීට් ස්ලීව් දැම්මේ. මේ වයර් දෙකට නම් ටේප් දෙකක් දැම්මේ. අනිත් ඒවා ඔක්කොටම හීට් ස්ලීව් දැම්මේ. ඊට පස්සේ ඔක්කොම ටික වැඩේ යනවා. මේ දැන් මම සප්ලයි දීලා චෙක් එකකුත් කරන්න ඕන. ඊට කලින් මේ ටික ටර්මිනේෂන් එක කරගෙන යන්න ඕනේ. දැන් තියෙන්නේ ටර්මිනේෂන් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු. මේ මර මං කිව්වේ අර ඉස්සෙල්ලා හොයාගන්න බැරි ෆියුස් එක මම මට හම්බුණා. මේ ෆියුස් එක දැන් මම මෙතෙන්ට දානවා. මම දැන් ෆ්ලෙක්සිබල් හෝස් එහෙම ගෙනල්ලා තියෙන්නේ. මේ ටික පස්සේ මීට ෆිනිෂ් එකට වැඩේ කරගෙන යනවා. මෙතන තියෙනවා ෆියුස් එක. එතකොට ෆියුස් එක
ඔන්න 10 views එක දැම්මා. මේකටත් ලග් එකක් තියෙනවා. මම මේ චෙක් කරගන්න තමයි මේ වයර් එක කොහොම අමුණුද. අපි අතෙන්ට යන්න ඉස්සරහට. රයිට්. ඉස්සරහත් අවුලක් නෑ. ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා. මේක මම දැනට මේක මෙහෙම තියාගන්නවා. මම චෙක් කරගන්න චිප් එකක් හරි මුකුත් ගෙනාවේ නෑ. ෆෝන් එකෙන් බ්ලූටූත් තමයි කරගන්න වෙන්නේ. එහෙම වුණොත් බලමු සින්දුව කොහොමද ප්ලේ වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම වයර්ස් ටික ගහගමු. මෙහෙම මම වයර් ටික ගහගන්නවා. ඉස්සෙල්ලාම මේ සෙට් එකේ දීලා තියෙන්නේ output preamp කියලා RCA 1 2 3 4. ඒ කියන්නේ රතු සුදු 1 2 3 4. එහෙම. මම මේකට 1 2ට ෂේප් එක ගහගන්නවා. සප්ලයි එකක් දුන්නා. සබ් එක අරහින් ඔන්න උනා ඇහුණා. ඔන්න සබ් එකේ තත්ත්වය බලන්න යම්. මම බ්ලූටූත් එහෙම ඔන් කරගත්තා. අවුලක් නෑ. ඇත්තටම මේ සෝරි වෙන්න ඕනි. මට FM දාන්න වුණා මේ ෆෝන් එකේ බ්ලූටූත් එක්ක වීඩියෝ කරන්න බෑ. මම කෝකටත් කියලා මේ වෑන් එක ස්ටාර්ට් කරගත්තා. දැන් මේක හරියට මේ channel එක අහුවෙලත් නෑ. දෙරණ මං හිතන්නේ අහුවෙන්නේ නැත්තේ. අපේ වැඩේ සාර්ථකයි. සෙට් එක ඔන් කරද්දි සබ් එක අරගෙන ඔන්න වුණා. මම ඔක්කොම සෙටප් කරගත්තා. මෙතන මගේ පරණ ස්පීකරේ තියෙන්නේ. එතකොට මම ගෙදර තිබ්බ හෝම් තියටර් එකේ මේ ටික තමයි ගෙනාවේ. සබ් එක නම් ඇත්තටම මේ මට මහා ලොකුවට ඕනේ නැහැ. මම හිතපු ගානට වඩා ඇත්තටම හොඳ මේ පවර්ෆුල් එකක් තියෙනවා. මට මේ ස්පීකර් එක මදි මේකට. ඇත්තටම මේ මගේ සබ් එකේ ස්පීකර් එක බෆල් එකට මදි. බෆල් එකට නෙමෙයි සෝරි ඇම්ප් එකට. ඇත්තටම ඔන්නෝම තමයි මම සෙටප් කරගත්තේ. මම එහා පැත්තෙන් ඇවිල්ලා පෙන්නන්න. මේක ඇත්තටම මම කොලයක් තියලා පෙන්නන්න. කොලයක් නන්නේ මේ පරණ බැලුම් බෝල එක කෑල්ලක් තියෙනවා. සුපිරි. මම හිතුවට වඩා සබ් එක ක්වොලිටි තියෙන සබ් එක. මම මේක මේ
LPF වලට දාලා මෙතන ටේප් එකක් ගහලා දැම්මා. ඇත්තටම මේ පිටුවට වඩා ඇත්තටම ගොඩක් හොඳයි සබ් එක. මේක මේ සෑහෙන කාලෙක ඉඳන් තිබ්බ ටාගට් එකක්. සුබිරි මේ හොඳ සරවුන්ඩ් සිස්ටම් මේ මං හිතුවේ අර මගේ ඔය සෙට් එකෙත් මේ ඉතර ක්වොලිටි නෑ කියලා. හැබැයි ඒ ඔක්කොගේම මේ මම හිතුවට වඩා ක්වොලිටි එක තියෙනවා. ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් රිසල්ට් එක තමයි මේක. දැන් අපි බලමු කොහොමද මගේ ෆයිනලි රිසල්ට් එක අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක තමයි මගේ සෙට් එක. ඉස්සරහට නිකම් බෆල් එකක් තියෙන. ඒකත් මේ හෝම් තියටර් එකේ බෆල් එක මම දාන්න ඉන්නවා. තාම වැඩේ වුණේ නැහැ. හරි අපි බලමු මේ ඇතුළට ගිහිල්ලා. බැලුම් බෝල තියලා තියෙනවා. මේක මේ මම ඇත්තටම වොලියුම් එකයි LPF එකයි සාමාන්‍යයෙන් භාගයටත් වැඩිය පොඩ්ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ සෙටින් කරලා. සම්පූර්ණ දීලා නැහැ. මගේ ස්පීකර් එක මදි මේ ඇම්ප් එකට. ඇත්තටම මේ හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් තියෙනවා. මම හිතුවට වඩා මේ LPF නම් මම දීලා තියෙන්නේ දැනට ගොඩක්ම අඩු කරලා තියෙන්නේ. ලෙවල් එක නම් සාමාන්‍යයෙන් වැඩි කරලා තියෙන්නේ. මැද භාගයට වගේ. කොහොම තමයි මම සෙටප් කරගෙන තියෙන්නේ. ඇත්තටම මේ මට නම් ක්වොලිටි බලමු අපි මේ බහැලා කොහොමද තත්ත්වය කියලා. ක්වොලිටි එක නම් හොඳට තියෙනවා. ඇත්තටම මෙහෙම තමයි දැන් තියෙන්නේ. මම ස්පීකර්ස් ටික අපේ හෝම් තියටර් එකේ මේ ස්පීකර්ස් ටික දාගත්තේ. ඊට පස්සේ අවුලක් නැහැ. මේක නම් පොඩ්ඩක් පිරිසිදු කරන්න ඕනේ. මේක ඔහේ දාලා තිබ්බ බෆල් ටික අපරාධ නිසා තමයි මම වෑන් එකට ගෙනල්ලා හයි කරගත්තේ. ඔහොම තමයි තියෙන්නේ. ඇත්තටම ගොඩක් හොඳට සාර්ථක ඉවර කරගත්ත සෙටප් එකේ සවුන්ඩ් සිස්ටම් එක ප්‍රොජෙක්ට් එක හොඳටම වුණා. ඒ කියන්නේ මම හිතපු නැති විදිහට මේකේ ක්වොලිටියක් තියෙනවා. මම වෙන ෆෝන් එකකින් තමයි ඒකේ නම් පොඩ්ඩක් ක්වොලිටි එක අඩුයි. හැබැයි මේ වීඩියෝ ක්වොලිටි එක විතරයි චුට්ටක් අඩු වෙන්නේ. මේ නැතුව මේ සවුන්ඩ් එක මොකුත් කරේවත් මොකුත් නැහැ. දැන් මේ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා නිකන් නවත්තලා මේ ඔක්කොම මේව කරලා ගත්තේ. ඉතින් ඇත්තටම මේ ඒ ඇම්ප් එක නම් ගොඩක් හොඳයි. මේ මම ඒ කියන්නේ දැන් ඔය සමහර කට්ටිය කියලා තිබ්බ මට මේ ඕක එච්චර වැඩක් නැහැ. මේ අපරාධය ඕකට වඩා හොඳයි. සාමාන්‍යයෙන් අඩුම තරමේ මේ වොට් 200න් උඩවත් ගන්නවා නම් හොඳයි කියලා හිතුවා. හැබැයි මට එහෙම අර මේ ලොකුවට බේස් අහන්නේ නැහැ මං. ඇත්තටම මම අර පොඩ්ඩක් සරවුන්ඩ් සිස්ටම් එකට ස්ටීරියෝ සිස්ටම් එකට සරවුන්ඩ් වලින් තමයි මම සාමාන්‍යයෙන් සින්දු අහන්න කැමති. ඒක නිසාමයි මේ හෝම් තියටර් එකේ මේ බෆල් ටිකක් දාලා. මොකද ඒක හෝම් තියටර් එකේ බෆල් දෙක දාන්න හේතු දෙකක් තියෙනවා.
බෆල් ටික අපරාධ එකක්. අනිත් එක මේ මට හෝම් තියටර් එක හදාගන්න ටයිම් එකක් නැහැ. මේ එක එක වැඩ ගෙදරිද්දී එක එක වැඩ සෙට් වෙනවා. ඒකයි බලන්න එතකොට මේ වෙලාවක් ඇත්තෙම නැහැ. ඒක හැදෙන්නේ නැති හින්දාම තමයි මම ගෙනල්ලා වෑන් එකට හරි ප්‍රයෝජන වෙයිනි කියලා ගෙනල්ලා මේව කරේ. මොකද මට ඕක හදන්න උවමනාව තිබ්බට මේ ඒ උවමනාව තියෙන්නේ ඒ සුපිරි සැම්සුන්ලගේ හෝම් තියටර් එක මම දැක්කේ නෑ. ඊට පස්සේ ආය මේ එනවා මේ ඔය වගේ හෝම් තියටර්ස් සවුන්ඩ් ක්වොලිටි ඒවා. මොකද මේක අපි ගත්තේ 2015 වගේ තමයි මේ හෝම් තියටර් එක ගත්තේ. අවුරුදු සාමාන්‍යයෙන් 6ක් විතර හොඳට පාවිච්චි කරා. ඊට පස්සේ ওই ඩස්ට් එක ගිහිල්ලා එකපාරක් බලද්දී ඩස්ට් එක ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ බෝඩ් එක කළු වෙලා තිබ්බේ. ඒකෙන් තමයි මේ ලෙඩ වෙන්න පටන් ගත්තේ. මේ නැත්තම් හොඳට මේන්ටේන් ටික කරගෙන සර්විස් ටික කරගෙන ගියා නම් තාම හොඳට පාවිච්චි කරනවා. මේ ගෙදර ඒ සර්විස් ටික උනේ නැහැ හරියට. නැත්තම් තාම හොඳට පාවිච්චි කරන්න පුළුවන් හෝම් තියටර් එකක්. ඒක එච්චරටම ක්වොලිටි සුපිරි මේ ක්වොලිටි එකක් මේ සවුන්ඩ් වලින්. මේ ඒක හින්දාමයි මම වෑන් එකට ඒක දාගන්න තීරණය කරගත්තේ. මේ ඒකයි දැන් ඊට පස්සේ අනික ගමනක් යද්දී වැඩිය හොඳටම සවුන්ඩ් වොලියුම් නැහැ. මම බෆල් 3යි තිබ්බේ. ඔය මම හදලා දාපු එකයි. ඔය සබ්වූෆර් එකට තව මම මේ පොඩි ගැජමැටික් එකක් කරලා තිබ්බ. මේ ඔය කැප 4700 මයික්‍රෝෆැරඩ් වෝල්ට් 25ද කොහෙද කැපැසිටර්ස් දෙකක් පැරලල් කරලා ඊට පස්සේ J400 සොරි J104 මයිල එකකුයි හොම මේ කරලා මේ ක්‍රොස්සෝවර් එකක් හදලා දාලා තිබ්බේ. මේ එතකොටත් අවුලක් නැහැ. හැබැයි ඔය මේ වාහනේ 100ට ලං වෙද්දි RPM එක පොඩ්ඩක් වැඩි වෙද්දි මේ ඒකයි ජනෙල් අරගෙන යන්නේ. ජනෙල් අරගෙන යද්දී ඒකයි ජනෙල් අරගෙන යද්දි අනිත් හයිවේ එකේ යද්දි එහෙම අර ෂෝ ගාලා එන සද්දයි ඒවත් ඔක්කොමත් එක්ක හරියට සින්දු ඇහෙන්නේ නැහැ. ඒක හින්දාම තමයි පොඩ්ඩක් සවුන්ඩ් සිස්ටම් එක පොඩ්ඩක් ක්වොලිටියට හදාගන්න හිතුනේ. දැන් කොහොමත් සවුන්ඩ් සිස්ටම් එකේ සම්පූර්ණම ප්‍රොජෙක්ට් එක ඉවරයි. අවුලක් නැහැ. ගෙදරටත් සැටිස්. ගෙදරට කෙසේ වෙතත් නංගිට ගොඩක් සැටිස්. එයා තමයි ඔය සාමාන්‍යයෙන් ඔය විස්චූරණ සින්දුයි ඔක්කොම ටික අහන්නෙත් එයා. අපි නම් ඉතින් ඔය එයා ආවහමට පස්සේ නිකන් අපි මේකේ මේ නිකන් ඉන්නේ අර නිකන් බල්ලෝ බලල්ලු ගන්නට වගේ. එයා කියන විදිහට එයා කියන සින්දු අහගෙන යන්න ඕනේ සීන් එකක් තියෙන. එයා වාහනේට නැග්ගහම ඒ කෙසේ වෙතත් මේ එයාටත් පට්ට හැපි එකක් තියෙනවා. උඩ පැන හිටියා. දැන් ටවුමේ ගිහිල්ලත් පොඩ්ඩක් චාටර් වෙලා ආවේ මේ සද්ද වැඩියෙන් අහගෙන පොලිසියෙන් තව පොඩ්ඩෙන් දඩස් කනවා. අවුලක් නෑ. මම හිතුවේ මේ දැන් ඔය ඊට පස්සේ ඊට අමතරව දැන් මම ඔය හිටියා යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා ජොලියක් එහෙම දාද්දි වත් පොඩ්ඩක් සින්දුවක් දාලා අර චිල් එකක් ගන්න හිතුවට වඩා ඒකත් ෂේප් එකේ තියෙනවා මරුවටම මගේ කියන්නේ මම හිතුවට වඩා මගේ වැඩේ වෙලා තියෙනවා. ඇත්තටම සතුටුයි ඒකට නම්. එහෙනම් අපි ආය නෙක්ස්ට් vlog එකකින් හම්බ වෙමු. හැබැයි එහෙමයි ඉලෙක්ට්‍රිකල්ම දේවල් බලාපොරොත්තු වෙන්න එපා මගේ channel එකකින්. සාමාන්‍යයෙන් මම travel side එකට තමයි බැලුවේ. ඒකත් එක්කම මට ඔය එන project එහෙමත් මේ shape එකේ පුළුවන් වුණොත් මම ගන්න උත්සාහ කරනවා. දැන් මම සාමාන්‍යයෙන් ලොකු project ටිකකුත් කරා. ඒ වගේ මට කිසිම මේ වීඩියෝ ටිකකුත් ගන්න බැරි වුණා. මේ ඒවත් එක්ක ඔක්කොම ටික ඉවර කරගෙන ආය ඊළඟට තව ප්‍රොජෙක්ට් එකක් කරන්න හම්බුනොත් ඒකෙන් අනිවාර්යෙන්ම වීඩියෝ එකක් ගේන්න. එහෙනම් ජය වේවා කට්ටියටම. thank you all the best.